හායි අද අපි ක්‍රොසන් හදමුද? මේක හදාගන්න නම් ඉතින් ටිකක් වෙලා යනවා. හැබැයි හදාගත්තොත් ඔයා පුදුම වෙයි. හරිම රසයි, හරිම ලස්සනයි. එහෙනම් අපි හදමු. මේකට ඕනේ පිටි ග්‍රෑම් 300ක්. ඊස් තේ හැන්දට කිරි මිලිලීටර් 125න් ටිකක් අරන් රත් කරලා අරගෙන සීනි මේස හැන්දක් දාලා පිපෙන්න තියලා එකතු කරගන්නවා. එක බිත්තරයක් තමයි ඕනේ. වැනිලා තේ හැන්දක් එකතු කරගන්න. ලුණු ටිකකුත් එකතු කරගන්න. ඊට පස්සේ ඉතුරු කිරි ටිකට සීනි තව මේස හැන්දක් දාලා කලවම් කරලා එකතු කරගෙන පැයක් විතර පිපෙන්න තියන්න. ඊට පස්සේ ටිකක් අතින් නීට් කරලා මේ විදියට කොටස් වෙන් කරගෙන චූටි චූටි බෝල හදා ගන්නවා. ඊට පස්සේ ඒ බෝල අරගෙන රොටියක් වගේ රවුමට හදා ගන්නවා. ඊට පස්සේ මාගරින් ගගා තට්ටු මේ විදියට උඩින් තියාගන්න තියෙන්නේ. එහෙම කරන්නේ ලේයර්ස් ලස්සනට හැදෙන්න. ඊට පස්සේ අතින් පොඩ්ඩක් තද කරගෙන අපි ෆ්‍රීසර් එකේ තියාගන්නවා පැය 2ක් විතර. ඊට පස්සේ පැය 2කින් අරගෙන රෝලින් පින් එකකින් ලස්සන රවුමට හදාගෙන පීස කටර් එකෙන් පීස කපනවා වගේ ලස්සනට තීරු කපා ගන්නවා. ඒ තීරු වලින් තමයි අපි ක්‍රොසන්ට් එක හදන්නේ. මේ විදියට කපාගෙන ලස්සනට හදන්න තමයි තියෙන්නේ. බලන්නකො ලේස් පේන ලස්සන. ඊට පස්සේ චූටි කට් එකක් දාගෙන ඉස්සරහට රෝල් කරන්න තියෙන්නේ. ඊට පස්සේ ආයෙත් පැය 2ක් පිපෙන්න තියන්න ඕනේ. මේ වගේ ඩබල් සයිස් වෙනකම්. ඊට පස්සේ ප්‍රී හීට් කරපු oven එකට 200ට විනාඩි 20ක් බේක් කරගන්න. මේ බලන්නකො ඉතින් අද ක්‍රොසන්ට් කන්න එකතු කරගන්නේ මොනවාද කියලා. මේ තමයි චොක්ලට් මූස්. මේක හදාගන්නත් හරි ලේසි. තම්බු බිත්තර 2ට කොකෝ මේස හැඳි 2යි, සීනි මේස හැඳි 3යි, ෆ්‍රෙෂ් මිල්ක් මේස හැඳි 3යි. හොඳට බ්ලෙන්ඩ් කරගෙන අරගන්න තියෙන්නේ. ඒ දෙක නියමෙට ගැලපෙනවා. බලන්නකො අපි හදපු ක්‍රොසන්ට් වල ලේයර්ස් පේන හැටි. ඔන්න ඉතින් අනිවාර්යෙන් මේක හදලා බලන්න හොඳේ.